දැන් අපි බලමු එකම විෂය සමාන්තර පන්ති කිහිපයකට එකම වෙලාවෙ යොදන්නේ කොහොමද කියලා. ඒ සඳහා මම ක්ලාසස් කිහිපයක් එකතු කරනවා. දහයේ එතකොට ABC G දක්වා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන මේ රිලේෂන් කියන කොටසට රිලේෂන්ස් කියන කොටසට ගිහිල්ලා අලුතින් එකක් ඇඩ් කරනවා එකතු කරනවා. මේක අපි ගන්න ඕන these subjects for the groups of listed classes must start at the same time. එතකොට එකම වෙලාවෙ ආරම්භ වෙන්න ඕනේ මේ මොන හරි සබ්ජෙක්ට් එකක් තියෙනවා මේ පන්ති වලට. ඒතර අපි මෙතනින් අපිට දෙන්න ඕනේ සබ්ජෙක්ට් එක තෝරනවා. අපි හිතමු ගණිතය තියෙන්න ඕනේ එකම වෙලාවෙ. ඒතර අපි මෙතනින් තෝරනවා classes. අපි තෝරන 10 A B C D E F G විදියට තෝරලා classes ටික දෙනවා. ඒතර පන්ති මෙන්න මේ පන්තියට ගණිතයේ විෂය එකම වෙලාවෙ තියෙන්න ඕනේ කියලා අපි තීරණය කරනවා. ඒතර මෙන්න මෙතෙන්ට ඇඩ් වෙලා තියෙන රිලේෂන්ෂිප් එකක්. ඒක අපි ඕකේ කරලා දැන් යනවා මෙතනින් ක්ලාස් එකට ගිහිල්ලා නැත්නම් සබ්ජෙක්ට් එකට එහෙම නැත්නම් ගුරුවරයාට ගිහිල්ලා අපි දාන්න පුළුවන්. අපි යමු ක්ලාස් එකට 10 A කියන එකට යමු. ඒකේ නිව් ලෙසන් එකක් අරගෙන මෙතන ගුරු බවතුන් කීප දෙනෙක් ඉන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒතර මෙතනින් ඒ ගුරු බවතුන් අපිට තෝරන්න පුළුවන්. මේ අවශ්‍ය ප්‍රමාණය මෙතනින් ගුරු බවතුන් තෝරන්න. ඊට පස්සේ මෙතනින් අපි ගන්නවා විෂය ගණිතය. එතකොට මේකේ තියෙනවා මේ joint classes කියලා මෙන්න මෙතන option එක. ඒකේ අපි මෙතන A තෝරලා තින්නේ අපි B C D E F G දක්වා අපි ගන්නවා. ටිකත් ඕකේ කරලා ඔන්න ක්ලාසස් ටික එකම වෙලාවට දාලා තියෙන්නේ. සිංගල් නම් අපිට සිංගල් 5ක් දානවනම් මේ විදිහට ඕකේ කරලා දැන් මේ ඇඩ් වෙලා තියෙන්නේ මේකට. ඊට පස්සේ මෙතනින් ක්ලෝස් කරලා මේකත් ක්ලෝස් කරලා දැන් මෙතන සබ්ජෙක්ට් ඇඩ් අපි මේ බලමු ජෙනරේට් කරලා. ජෙනරේට් කරාම පේනවා ඇති එකම වෙලාවෙ මේ දවස් 5ට මේ පීරියඩ් ටික ගිහිල්ලා තියෙනවා ක්ලාසස් ටික ජොයින් කරපු නිසා.